ආයිබෝන්. ඉතින් අනේ වගේ ෆෝන් එකත් වතුර ගිහිල්ලා දූවිලි ගිහිල්ලා ස්පීකර් එක සද්ද අඩුයිද? කිරිචිරි ගන්නවද? ඉතින් අද මම පෙන්නන සයිට් එකෙන් පුළුවන් ඔයාගේ ෆෝන් එකේ ස්පීකර් එක තිබුණ තත්ත්වෙම ගන්න. හරි ගාලා ඔයා යන්න ඔයාගේ ෆෝන් එකෙන් Google එකට. අවිත් ඔයා සර්ච් බාර් එකේ සර්ච් කරන්න fix my speakers කියලා. fix my speaker. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ සර්ච් රිසල්ට් එකේ මුලින්ම ආපු සයිට් එක තමයි යන්න ඕනේ. මේ මට අවිලා තින් මේ සයිට් එක මෙන්න මේ සයිට් එක තමයි යන්න ඕනේ. ඉතින් මම මේ විදිහට ඒ සයිට් එක ඕපන් කරගන්නවා. ආවම මෙන්න මේ වගේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මට වගේ පහලින් බලා ගන්න පුළුවන් වතුර බිඳු 3ක් වගේ අයිකන් එකක් තියෙනවා. ඔයා ඒක උඩ එකපාරට ටච් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාගේ ස්පීකර් එකෙන් කියන්නේ ඔයාගේ ෆෝන් එකේ ස්පීකර් එකෙන් වයිබ්‍රේටි සවුන්ඩ් එකක් එනවා. නිකන් වයිබ්‍රේට් වෙන සවුන්ඩ් එකක් එනවා. ඉතින් ඕකෙන් වෙන්නේ කියන්නේ ඔය සවුන්ඩ් එකේ තියෙන හයි කෑ ප්‍රෙෂර් එක නිසා ස්පීකර් එක ඇතුලේ තියෙන කියන්නේ ඇතුලේ රැඳිලා තියෙන දූවිලි වතුර බිඳු ඔක්කොම පිටතට විසිකරන එක. ඉතින් ඔයා මේක විනාඩි 1ක් 2ක් වගේ කාලයක් කරාට පස්සේ හොඳටම ඇති. ඊට පස්සේ කියන්නේ ඔයාගේ ස්පීකර් එකට ගොඩක් වතුර ගිහිල්ලා තියෙනවා නම් ඔයා මේක දෙපාරක් තුන් පාරක් try කරලා බලන්න. එතකොට හරියනවා. ඉතින් තව දෙයක් තමයි ඔයා මේක කරද්දී ඔයාගේ ෆෝන් එකේ වොලියුම් එක උඩරිම දාගන්න. ඒ වගේම ඔයාගේ ෆෝන් එක කියන්නේ ෆෝන් එකේ ස්පීකර් එක පහළට හැරෙවෙනසේ ෆෝන් එක අල්ලගන්න. ඉතින් මං කිව්ව විදිහට මේ ටික අනිවාර්යෙන් ඔයා කරොත් ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ ස්පීකර් එක තිබුණ තත්ත්වෙටම ආයෙ හදාගන්න. ඉතින් ඔයාලා වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එකත් subscribe කරලා තියාගන්න. ඉතින් මේක හරි ගියා ඉන්නවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගන්න. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.